අයිබෝවන් වාසනාවන් ඔබ මේ තුළ ඉන්නේ ලංකාවේ වැඩිම දෙනෙක් බනින වැඩිම දෙනෙක් ආදරය කරන වැඩිම දෙනෙක් කෑගහන ලංකාවේ ජනප්‍රියතම වැඩසටහන සමගින් ඔබව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපගේ සුපුරුදු වැඩසටහනට. ඉතින් අද අපිට කරන්න තියෙන්නේ ඉතා දරුණු ගණේ වීඩියෝ වර්ගයක්. ඒ තමයි ටික්ටොක් එකේ ඉන්න ආදරවන්තින් ගැන තමයි අද අපේ මේ මුළු වීඩියෝ එකේම කතා කරන්න යන්නේ. එහෙනම් සුපුරුදු පරිදිම අපි පටන් ගමු අපගේ රෙද්ද නිවුස් වැඩසටහන. මේ රෙද්ද නිවුස්. ඔයාට මං ඉන්නවා. මට ඔයා ඉන්නවා. එහෙම කියපු අය තමයි ඉක්මනටම දාලා යන්නේ. Oh my god! Wow! නෑ ඇත්තටම සුපිරි ටික්ටොක් එකක් කරේ. ඇත්තටම සුපිරි ටික්ටොක් එකක් කරේ. ඇත්තටම සතුටුයි. තාම ඉස්සරහට මගේ ටික්ටොක් කරන්න. හරිද? සුපිරි. නෑ ඇත්තටම කියන්නේ සුපිරි. මවුලක් නෑ. ඒ මවුලක් නෑ. ඉතින් අපි දැන් බලන්න යන්නේ පොඩ්ඩක් වෙනස් විදි ආදරයක් ගැන. අපි බලමු මේ ආදරේ වෙනස කොහොමද කියලා. ඉතින් ඔයාලා දැකලා තිබ්බද ආදරයක් වෙනුවෙන් සත්ත්ව ප්‍රේමය වෙනුවෙන් අඩන මල්ලි කෙනෙක් දැකලා නෑ නේද? එහෙනම් අද බලා ගන්න මේ රෙද්ද නිවුස් විශේෂ වැඩසටහනේ අපි බලමු ඒ මල්ලිගේ තියෙන අවංක ආදරය ඒ මල්ලි කොහොමද එක්කෙනාට ප්‍රකාශ කරන්න කියලා. බබෝ දෙයක් කියන්නම්. ඔයා මට ගහන්නේම නෑ නේද? ඔව් කියන්න. මම ප්‍රෙග්නන්ට්. ඒක ගොඩක් සතුටයි ආරංචියක් යාලියා. මම මොකටද ඒකට ගහන්නේ? ඔය ඇත්තටමද? එක දවසක් කොලෙජ් යන කාලේ මං අපේ අම්මට කියලා අම්මා මට හොඳටම ගැව්වා බබෝ. ශාරුක් ඛාන් ඔයාට රෙස්පෙක්ට්. රටවල් 25ක රස බෙදෙන ෆෝන් කාඩ් ඇත. අඩු සිරාටද මේ? අඩු රටවල් 25ක රස බෙදෙන ෆෝන් කාඩ් ඇත. මුදලාලි මට රසම රස ඩේටා කාඩ් දෙකක් දෙන්න. දෙකක්. Happy birthday to you. Happy birthday. Thank you, Baba. You're awesome. ඒක අහන්න මුලින්ම සිගරට් බියෝද කියලා නේ. මුලින්ම ගහන්නේ ඒ කෙල්ල ඒ කොල්ලට සිගරට් බියෝද කියලා අහලා. එතන කොහෙන්ද බර්ත්ඩේ එකකින්? ඩස් සර්ප්‍රයිස්. මට තේරෙන්නේ නැහැ බ මේව. මට තේරෙන්නේ නැහැ. ඇත්තම තේරෙන්නේ නැහැ මොකද කිව්වේ කියලා මට තේරුන්නේ නැහැ.
ඉතින් ආදරයක් වෙනුවෙන් තමන්ගේ ආදරය ප්‍රකාශ කරන තවත් අක්කා කෙනෙක්ගේ වීඩියෝ එකක් තමයි අපි බලන්න යන්නේ. ඉතින් ඒ අක්කා තමන්ගේ පෙම්වතාට තම ආදරය ප්‍රකාශ කරන දේ තමයි අපි දැන් බලන්නේ. TikTok. TikTok කියන්නේ සුපිරි ඇප් එකක්. සුපිරි ඇප් එකක්. ඔයාලා දැකලා තිබ්බද කවදාවත් දහම් පාසල් යන පුංචි මල්ලි කෙනෙක් ආදරය කරනවා? බරින්න එපා. ඒකත් ආදරයක්. හරිද? ඔයා තේරුම් ගන්න. ඒකත් ආදරයක්. පොඩි කාලේ ධම්ම ආදරය කරන එක හොඳ පුරුද්දක්. හරිද? අපි බලමු මේ TikTok එක. හිමිගේ සදහන් සිහිලෙන් දැනගෙන අප පිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් GF ඔයාලක මාර සූන්දක් ඥානේ එන්නේ. මොකද්ද ඔයා ගන්න පර්ෆියුම් එක? සබන් කෑල්ල ඉවරෙච්ච නිසා කුස්සිය ළඟ සින්ක් එකේ තිබ්බ විම් කෑල්ල උලාගෙන ආපු මම. ඒක මේ රටයක් නෙමෙයි. රට පර්ෆියුම් එකක්. ඒකෙ මෙච්ච සුවඳ. සුවඳ බලන්න මේ සුවඳ. සුවඳ. හෙලෝ ඔයගොල්ලෝ මොන රාගල කෙල්ල දැකලා නැහැ? හවුස් සෑන් ආල බලන්න ආස හිතේ අලත් කාලා බලන්න අද දවල්ට අල කොහොමද ගුණ කෑම අපේ මහත්තයා තම්බලා තියලා තියෙන්නේ මට අල කන්න දවල්ට මං ඉතින් මොන වුණා කන්නේ මං ඉතින් කන කරන්නේ අල හොඳ ගුණ සුපිරි අල ඔක්කාරේ පොල්ටියා ගාවට සුපිරිය මම කන්න හරි ආසෙද හරි ඔරත් අල කන්න ඔරත් ආසෙද හරිද අල කන්නවත් ආසෙදයි එහෙනම් අපි අදට අපේ වැඩසටහන මේ විදිහට නිමා කරනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් මේ වැඩසටහන බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මං ගියා. TikTok තමයි TikTok.